සුබ දවසක් යාළුවනේ. ඔයාලට කොහොමද? ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඉතින් අදත් ආවා ලස්සන පන්සලකට. ඉතින් එහෙනම් අපි බලාගෙනම යන්. අපේ දෝනි අප්පච්චිත් එක්ක ගියා. යන් චූටි. සුමත් එන්න. ඉතින් මේ මම මෙච්චලා මේ මගේ ෆෝන් එකට මොකද්ද වෙලා මේ හැදුවා යාළුවනේ. ඉතින් අපි බලන්න හරිම ලස්සනයි. මම මේක තිබුණ වතුර ඇදලා තියෙනවා. මම මේක තිබුණ වතුර ඇදලා තියෙනවා. මේක ඉබ්බු ඉන්නවා. අර වෙලෙත් තියෙනවා මේ ඒක ඉබ්බු ඉන්නවා. හරි ලස්සනයි. ඉතින් යන්න බෑ මේ. අයියා. ආ උතන පහළට ගියනේ කට්ටිය. හරිම ලස්සනයි මේ පන්සල. අපි අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා මේ පැත්තට පෙන්නමු නේද? මේ පැත්තට පෙන්නමු. එතකොට ලස්සන. කාලබලයක් නේ ඊට බලමු. මම බෝල පෙන දාන්නේ උ. ඉබ්බු ඉන්නවද මන්ද? ඕනි කරනවා. හරි. යාළුවනේ ඔන්න අද ඉතින් අපි ආපු ලස්සන පන්සල ඔයාලත් එක්ක බෙදා ගන්න. අන්න අපේනේ කට්ට. ඉබ්බු ඉන්නවා යාළුවනේ. මට මොකද බිබ්බෙක් ඔළුව දැම්මේ නෑ උට. ඔළුව දැම්ම දැන් දෙන්නේ. ගාන් අර දෙන්න එන හැටියට. කොහෙද? බලන්න පහලකට ගියේ ඈ? යා? ෆෝන් වෙලරිය මේ ෆුල් වෙලා තියලා දැන් ඩිලීට් කරන්න. සාදු කියන්නේ. දෝනි මේ සාදු කියන්නේ මේ. සාදු කියන්නේ. හරි. හරි ගාවා කන්නේ ඉරිලා තිබිලා. ඒ කුඹුරි තමයි හදලා දෙන්නේ. එතකොට අරක දිගේ අතන තියෙන ඒකල්ල තියෙන කුඹුරකද? කුඹුරත් තමයි. දැන් තමයි හරියි. ඕකෙන් හරිම නවගේ ඒ වෙලේද ලොක්කම හොයලා ඩිලීට් කරාට පස්සේ ඔර ගිය අවුරුද්දේ ඒවා හිතන් තිබුණා. ගිය අවුරුද්දේ අපි දැන් මේක පටන් ගත්තේ අවුරුදු දෙකක් විතර වෙනවනේ. ඒ කාලේ. කීයද වෙලා? දෝනි සාදු කිව්වා. අර කලින් වෙනවා. ඔයාලට මියන් සෙරපු දෙකක් දාගන්න. උතර මියන් සෙරපු දාගන්නත් ටිකක්. බයික් එක කොහෙද? ඒක පුතේ කකුල උස්සලා අඩිය තියන්න. ඔව්. හරි. ඒ පත්තිනි වෙන්නේ. දෝනි සාදු කියන්නේ නැද්ද? අතට යන්න බෑ.